රාත්‍රී 11ට ආසන්න වෙමින් තිබුණා. අවට පරිසරයේ ක්‍රමයෙන් පාළු ස්වභාවයක් ගත්තා. විසි දෙවැරදි සෙනුරි තම හොඳම යෙහෙළිය වූ මල්ෂාගේ නිවසෙන් සමුගත්තේ තවත් පමා වුවොත් නිවසට යන්න වාහනයක් සොයාගන්න අපහසු වන නිසා. සෙනු දැන් ගොඩක් රෑ වෙලා. අද ඔයාට මෙහි නතර වෙන්න බැරිද? මල්ෂා ඇසුරේ කනස්සල්ලෙන්. බෑ මල්ෂි, හෙට උදෙන්ම අම්මව හොස්පිටල් එක්ක යන්න ඕනි. මං ත්‍රීවිල් එකක් දාගෙන ඉක්මනට යන්නම්. සෙනුරි සිනාසෙමින් කිව්වා. මහා පාරට පැමිණි සෙනුරිට වැඩි වෙලාවක් බලා ඉන්න උනේ නැහැ. ඇය හොඳින් හඳුනන නිතරම ඔවුන්ගේ ගමන් බිමන් යන තීරෝද රථ රියදුරු සමන්ත අයියා දුරදීම රථය නතර කළා. හුරු පුරුදු මුහුණක් දැකීමෙන් සෙනුරුගේ හිතට ආවේ විශාල සහනයක්. ආනංගි, මේ රෑ කොහෙද? නගින්න මං ගිහින් ඇරලවන්නම්. සමන්ත සුපුරුදු හිතවත්කමින්ම එහෙම කිව්වා. සෙනුරි කිසිදු බියක් සැකක් නැතුව රථයට ගොඩ වුණා. විනාඩි කිහිපයක් ඉදිරියට ඇදුණු රථය නිවසට යන ප්‍රධාන පාරෙන් හැරිලා වෙනත් පටු පාරකට ඇතුළු වුණා. සෙනුරි මදක් පුදුම වුණා. සමන්ත අයියේ, මේ පාරෙන්ද යන්නේ? පොඩ්ඩක් ඉන්න නංගි. මට පොඩි හදිස්සියකට පොඩි කනදනුවක් කරගන්න මෙතෙන්ට යන්න වෙනවා. ඔයාට පුළුවන්ද එතකන් මාත් එක්ක පොඩ්ඩක් එතනට යන්න? ඔයාට කරදරයක් නෑ නේද? විනාඩි 5යි යන්නේ. සමන්ත ඉතා ආචාරශීලීව සහ බැගෑපැත්ව ඇහුවා. වසර ගණනාවක් තිස්සේ තමන් දන්නා හඳුනන නෑදෑයෙකු මෙන් සැලකූ මේ මිනිසා කෙරෙහි සෙනුරිගේ සිතේ කිසිදු සැකයක් හටගත්තේ නෑ. කමක් නෑ අයියේ, ඉක්මනට යමු, ඇය පැවසුවා. තීරෝද රථය නතර වුණේ නගරයෙන් බැහැරව පිහිටි පාළු අඳුරු පෙනුමකින් යුතු කුඩා හෝටලයක් ඉදිරිපිට. සමන්ත රථයෙන් බැහැලා හෝටලයේ රිසෙප්ෂන් ප්‍රවේශ ශාලාව වෙත ගියා. එහි සිටි පිරිමින් කිහිප දෙනෙකු සමග ඔහු රහසින් කතා කරනු සෙනුරි ඈත තියාම දුටුවා. නන්නා තුනන ඒ පරිසරය ගැන වැඩි අවධානයක් යොමු නොකළ සෙනුරි තම ජංගම දුරකථනය ගෙන එහි තිරය මත ඇඟිලි යවමින් කාලය ගත කළා. ඇය සිටියේ සම්පූර්ණයෙන්ම දුරකථනයට හිත යොමු කරගෙන. එවිටම කිසිදු ශබ්දයක් නොතබා වයස අවුරුදු 45ක් වන අවලස්සන පෙනුමකින් යුතු මිනිසෙක් තීරෝද රථයේ පිටුපසට ළඟා වුණා. සෙනුරි එය දැක්කේ නැහැ. ක්ෂණිකයෙන් ක්‍රියාත්මක වුණු ඔහු සෙනුරිගේ මුහුණට යම් රසායනික ද්‍රව්‍යයක් ස්ප්‍රේ කරනවා. ඒක එක එල්ලේමයි කෙරුවේ. අනේ සමන්ත අයි සෙනුරිට කෑගසීමට හැකි වූයේ එපමණයි. දැඩි ක්ලාන්තයක් සමග ඇගේ දෑස් පියවී ගිය අතර දුරකථනයද අතින් ගිලිහිලා වැටුණා. සමන්ත සහ අනෙක් මිනිසා එකතු වී සිහිසුන් වූ සෙනුරිව වඩාගෙන හෝටලයේ ඇතුළත කාමරයක් වෙත අරගෙන ගියා. මුදල් මිටියක් අතටගත් සමන්ත තමා හැදී වැඩුණු ගමේ අහිංසක කෙල්ලගේ ජීවිතය තිරිසනුන් රැළකට පාවා දී එතනින් නොපෙනී ගියා. පසුදා උදෑසන සෙනුරිට සිහිය එනකොට ඇය සිටියේ දැඩි වේදනාවකින්. ඇයට හිතා ගන්න නොහැකි බියකරු සිහිනයක් සැබෑ වී තිබුණා. එතැන් පටන් දින දෙකක් තිස්සේ ඇයට සිදු වූයේ අපා දුකක්. කාමරයක සිරකර තබමින් එකිනෙකා පරයන තිරිසන් ආසාවන් සහිත පිරිමින් 30කට ආසන්න සංඛ්‍යාවකගේ දරුණු වද හිංසාවලට සහ දූෂණයට ලක්වීමට ඇයට සිද්ධ වුණා. ඇගේ හැඬීම ආයාචනා කිරීම ඒ බිත්ති 4න් එහාට ඇහුනේ නැහැ. මේ අතර මීට සති කිහිපයකට පෙර
මේ හෝටලේ සුළු සේවකයෙකු ලෙස රැකියාවට පැමිණි තිලින නැමැති තරුණයාට මේ අසාධාරණය දරා ගන්න පුළුවන් වුණේ නැහැ. ඔහු දුප්පත් වුවත් හෘද සාක්ෂියක් ඇති තරුණයෙක්. වසා ඇති කාමරයෙන් ඇසෙන අහිංසක තරුණියකගේ කෙඳිරිලි හඬ ඔහුගේ හදවත පාසාරු කරගෙන ගියා. තමන්ටද අනතුරක් විය හැකි බව දැනම තිලින දැඩි තීරණයක් ගත්තා. ඔහු රහසින්ම කාමරය අසලට ගිහිල්ලා ඇතුළත සිදුවන දේ නිරීක්ෂණය කර එහි සිටින පිරිස් සහ සිදුවීම් පිළිබඳව සියලු තොරතුරු සටහන් කරගත්තා. එදින රාත්‍රියේ සේවය නිමවී හොර රහසේම හෝටලයෙන් පැනගත් තිලින කෙලින්ම ගියේ ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත. ඔහු එහි සිටි උසස් පොලිස් නිලධාරියෙකු හමු වී තමන් දුටු දන්නා සියලුම සංවේදී තොරතුරු සහ ඔත්තුව ලබා දුන්නා. සෙනුරිගේ අතුරුදහන් වීම ගැන ඒ වන විටත් පැමිණිල්ලක් ලැබී තිබුණු බැවින් පොලිසිය වහාම ක්‍රියාත්මක වුණා. විශේෂ පොලිස් කණ්ඩායමක් ක්ෂණිකව එම හෝටලය වැටළුවා. එහිදී අසාධ්‍ය තත්වයෙන් සිටි සෙනුරිව බේරා ගැනීමටත් සිද්ධියට සම්බන්ධ හෝටල් කළමනාකාරීත්වය ඇතුළු පිරිමීන් රැසක් එම ස්ථානයේදීම අත්අඩංගුවට ගැනීමටත් පොලිසියට හැකියාව ලැබුණා. තිලින දුන් තොරතුරු මත මුදලට ආත්මය පාවා දුන් තීරෝධ රථකරු සමන්තවද පසු දිනම නීතියේ රැහැනට හසු කරගත්තා. සෙනුරි ශාරීරිකව සහ මානසිකව දැඩි ලෙස ඇද වැටී සිටියත් තිලින වැනි සමාජශීලී මිනිසෙකුගේ නිවැරදි තීරණය නිසා ඇගේ ජීවිතය බේරුණා. නන්නා දුනන මිනිසුන් පමණක් නොව තමන් හොඳින්ම හඳුනන විශ්වාස යන්තයයි සිතන අය පවා ඕනෑම මොහොතක වෙනස් විය හැකි බවත් රාත්‍රී කාලයේ තමන්ගේ ආරක්ෂාව පිළිබඳව මීට වඩා 100,000 වාරයක් අවධානයෙන් සිටිය යුතු බවත් යන කටුක පාඩම සෙනුරි පමණක් නොව මුළු මහත් සමාජයම ඉගෙන ගත්තේ දැඩි කම්පනයකින්. ඉතින් මේ වගේ ලස්සන කතා අහන්න බලන්න කැමති නම් අපගේ මේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් all කියලා දාගන්න. ඒ වගේම මේ කතාව ගැන ඔබගේ අදහසත් පහලින් comment කරන්න. ඒ වගේම මේ වගේ අත්දැකීම් ඔබ දන්න කෙනෙකුට සහ ඔබට වෙලා ඔබ මෙයින් බේරුණු අවස්ථා තිබෙයි නම් ඒවත් පහලින් comment කරන්න. මොකද ඔබ බේරාගන්නේ එක් ජීවිතයක් හෝ ජීවිත ගණනාවක් වෙන්න පුළුවන්. එහෙනම් ගිහිල්ලා එන්නම් තවත් කතාවක් අරන් යන බලාපොරොත්තු. හැමෝටම ජය වේවා.